ඔන්න අදත් මං මුතු ටීවී channel එකකින් අද ගෙනාවේ හරියටම හයර් එකක් අරගෙන හරියටම හයර් එකක් එන් කරන process එක මම ඔයගොල්ලන්ට කියලා දෙන්න තමයි ආවේ. ඉතින් ගොඩාක් කට්ටිය මේක වරද්ද ගන්නවා. මොකද මේ හරියටම හයර් එකක් අරගෙන හයර් එකක් එන් කරන විදිය සමහරක් වෙලාවට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ කියන්නේ අලුතෙන් එන අපේ රියදුරු මහත්තරුන්ට. ඉතින් ස්පෙෂල් කියන්න ඕනේ මේක තමයි හරිම විදිය කොහොමද හයර් එකක් අරන් හයර් එකක් එන් කරන process එක. ඉතින් මම මුල ඉඳන් ඔයගොල්ලන්ට සරලව පියවරෙන් පියවරට පැහැදිලි කරන්නම්. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න ස්ටෙප් බයි ස්ටෙප් බලන්න. මොකද මේ හරියටම හයර් එකක් අරන් හරියටම හයර් එකක් එන් කරගන්න සේරම විස්තර ටික මේකේ තියෙනවා. අනිත් එක ඊට පස්සේ අපිට ලොකු ගැටලුවක් තියෙනවා හුඟක්ම අයගේ දන්නේ නැතිම දේ තමයි ගත්ත හයර් එකක් කොහොමද හරියට කැන්සල් කරගන්නේ කියලා. හැබැයි මේ වීඩියෝ එකේදී මම ඒක කියලා දෙන්නේ නැහැ. මේකේ මම කියලා දෙන්නේ පළවෙනිටම හයර් එකක් අරන් හයර් එකක් එන් කරන විදිය ගැන විතරයි. මොකද මම සේරම මේක එකට දාලා වැඩේ වෙනස් කරගන්නේ නැහැ. අනේ මොකද බලන කට්ටියට අමාරුයි එක බලන්න. ඒ නිසා මම ඊළඟ අනිත් වීඩියෝ එක ගේන්නේ හයර් එකක් අරන් ගත්ත හයර් එකක් කොහොමද කැන්සල් කරන්න කියන්නේ කරන එකේ process එක. ඉතින් යාළුවනේ මාව subscribe කරලා තියාගන්න. මේක වටිනවනම් share කරන්න මම ඔයගේ යාළුවන්ට. ඉතින් අනිත් වීඩියෝ එකත් මේකටම තමයි අප්ලෝඩ් කරන්නේ. ඉතින් subscribe කරලා තියාගත්තොත් එම් වීඩියෝ එක දාපු ගමන් ඔයාට අනිවාර්යයෙන්ම එනවා. ඒ නිසා රැඳිලා ඉන්න මුතු ටීවී channel එකත් එක්ක. හරි. මම දැන් ඔයාලට කියලා දෙන්නේ හයර් එකක් කරගෙන හයර් එකක් එන් කරන්න තියෙන process එක කොහොමද කියලා. ඉතින් රැඳිලා ඉන්න. හරියට හයර් එකක් එද්දි මෙන්න මේ වගේ පෙන්වන්නේ. ඉතින් ඔයාලට තියෙන්නේ මෙන්න මේ කහපාට බටන් එක ක්ලික් කරන්න. කහපාට බටන් එක ක්ලික් කරාම මේ accept කියන එක මේ ක්ලික් වෙනවා. හරි යාළුවනේ. ඊට පස්සේ ඔයගලන්ට පේනවා මෙන්න මේ මෙතන තියෙනවා sweep to start කියලා බටන් එකක්. ඉතින් මේ sweep to start වෙන්නේ හොඳට මතක තියාගන්න පාරිභෝගිකයා ඉන්න තැනට ගියොත් පමණයි මේ sweep to මේ start කියන එක එන්නේ. එහෙම නැති වුණොත් නිකම්ම මෙන්න මේ විදිහට. ඒ කියන්නේ arrive at pickup කියන එකේ තමයි යන්නේ. ඔයාලට ඕනෙලාක මෙන්න මේ මෙතන තියෙන කළු පාට බායක උඩ ක්ලික් කරාම නිකම්ම ටච් කරාම ඔන්න ස්ටාර්ට් ට්‍රිප් කියන එක එනවා. හරිද? හැබැයි කිසිම වෙලාවක අපි මම දන්න තරමින් නම් මෙන්න මේ ට්‍රිප් එක ස්ටාර්ට් කරන්න එපා. මොකද මේ ට්‍රිප් එක ස්ටාර්ට් කරන්න ඕනේ පාරිභෝගිකයාගේ පිකප් ලොකේෂන් එකට ගිහිල්ලා. ඉතින් පාරිභෝගිකයා ඉන්න තැන සහ පාරිභෝගිකයා ඔයා ඉන්න තැන පරින්ටම් පෙන්නනවා. මෙන්න මේ ලකුණෙන් පෙන්වන්නේ රියදුරු මහත්මයාව. හරිද? එතකොට මෙන්න මේ ලකුණෙන් පෙන්වන්නේ පාරිභෝගිකයාව. නිල් පාටින් පෙන්වන්නේ පාරිභෝගිකයාව. මෙන්න මේ දුඹුරු මේ කහ පාටකින් පෙන්වන්නේ රියදුරු මහත්තයාව. ඉතින් ඔයගලන්ට තේරෙන්න ඇති පාරිභෝගිකයාව සහ රියදුරු මහත්තයාව පෙන්වන විදිය. ඉතින් ඔයාලට මෙන්න මේ මැප් එක හරහත් ඔයාලට යන්න පුළුවන්. ඒ කියන්නේ පික්මී මැප් එක හරහත් ඔයාලට යන්න පුළුවන් මෙන්න මේ තියෙන විදියට. එහෙම නැතු වුණොත් ඔයාලට Google Map එකට යන්න අවශ්‍යතාවයක් තිබ්බොත් එහෙම මෙන්න මේ අයිකන් එක ක්ලික් කරාම Google Map එකට යනවා. එතන මේ Google Map එකට ගියාම ඒක උඩ අපි ක්ලික් කරමුකෝ. ඒක උඩ ක්ලික් කරාම දැන් පාරිභෝගිකයා සහ ඔයයි අපි දෙන්න එක තැනක ඉන්න. ඒ කියන්නේ පාරිභෝගිකයා සහ රියදුරු මහත්තයා එක තැනක ඉන්න නිසා මේක හරියට පෙන්වන්නේ නැහැ. ඔයාලට පුළුවන් ඔක ක්ලික් කරාම Google Navigation Map එකට යන්න. එතනදි පෙන්නනවා පාරිභෝගිකයාගේ පිකප් ලොකේෂන් එක පෙන්නනවා. ඒ කියන්නේ ඔයා ඉන්න තැන ඉඳන් පාරිභෝගිකයා ඉන්න තැනට යන්න පෙන්නනවා. හැබැයි ලේසිම ක්‍රමය තමයි මෙන්න මේ මුල දීලා තියෙන මැප් එක හරහා යන එක. හරි. ඊට පස්සේ දැන් ඔන්න අපි හයර් එක බාරගත්තා. බාරගත්තන් පස්සේ දැන් අපිට පළවෙනිටම තියෙන්නේ මෙන්න මේ මෙතන තියෙනවා කෝල් මාක් එකක්.
මෙන්න මේ මාක් එක උඩ ක්ලික් කරන්න ඕනේ. මොකද අපි පාරිභෝගිකයට දුරකථන ඇමතුමක් ලබා දෙන්න එපායි. අපි දුරකථන ඇමතුමක් ලබා දෙන්න ඕනේ. ඉතින් ඒක නිසා අපි පළවෙනිම කරන්නේ මෙන්න මේ මෙතන තියෙන මාක් එක උඩ ක්ලික් කරනවා. මෙන්න මේ මාක් එක උඩ ක්ලික් කරාම ඔයාට එනවා මෙන්න මේ වගේ තව මාක් එකක්. මෙන්න මේ උඩම තියනවා පේනවද කෝල් එකක් හරහා කෝල් එකක් වගේ තියෙන මාක් එකක්. මෙන්න මේ මාක් එක උඩ ක්ලික් කරන්න ඕනේ. මේ මාක් එක උඩ ක්ලික් කරාම ඔයාගෙන් අහනවා ෆ්‍රී කෝල් එකක්ද එහෙමත් නැත්නම් නෝමල් කෝල් එකක්ද කියලා. මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම් ෆ්‍රී කෝල් එකේ සහ නෝමල් කෝල් එකේ තියෙන වෙනස. ෆ්‍රී කෝල් එකේදී පාරිභෝගිකයාගේ ඔයාගේ ඇප් එකකින් පාරිභෝගිකයාගේ ඇප් එකට නිකන් අර WhatsApp කෝල් එකක් වගේ යනවා. ඔයාගේ නමයි ඔයාගේ නම පාරිභෝගිකයාට පෙන්නනවා පාරිභෝගිකයාගේ නම ඔයාට පෙන්නනවා. එතකොට මෙන්න මේ මෙතන තියෙන නෝමල් කෝල් එකේදී වෙන්නේ ඒක ක්ලික් කරාම ඔයාගේ ෆෝන් එකෙන් එයාගේ ෆෝන් එකට නෝමල් කෝල් එකක් ගන්න පුළුවන් සිම් එක සිලෙක්ට් කරලා කොහොම හරි කමන්නේ පාරිභෝගිකයට කෝල් එකක් දෙන්න තියෙන්නේ. හරි. එතනින් කෝල් එකක් දීලා උඩම තියෙනවා බෑක් බාර් එක මෙන්න මේ මෙතන තියෙනවා. ඔයගලන්ට බෑක් බාර් එක මෙන්න මේ බෑක් බාර් එක උඩ ක්ලික් කරාම ඔයා බෑක් එකට යනවා. මේක උඩ ක්ලික් කරාම ඔයා බෑක් එකට යනවා. බෑක් එකට ගියාම ඔයාට ආයෙම ට්‍රිප් එක ස්ටාර්ට් කරන්න තියෙනවා. දැන් ඔයා දන්නවා පාරිභෝගිකයා ඉන්න තැන. ඔයාට දැන් තියෙන්නේ පාරිභෝගිකයා ඉන්න තැනට යන්න. පාරිභෝගිකයා ඉන්න තැනට යන්න තියෙන්නේ. ඔයාට මෙහෙම බලන්නත් පුළුවන් පාරිභෝගිකයා ඉන්න තැන මෙන්න මේ මෙතන තියෙන පොඩි ඉරක් තියෙනවා. ඒ ඉර උඩ ඇඟිල්ල තියලා උඩට අදින්න තියෙන්නේ. ඒ ඉර උඩ ඇඟිල්ල තියලා ඔහොම උඩට ඇද්දම මෙන්න තියෙනවා පාරිභෝගිකයාගේ පිකප් ලොකේෂන් එක. ඉතින් මෙතන පාරිභෝගිකයාගේ පිකප් ලොකේෂන් එක තියෙනවා මේ ඩ්‍රොප් ලොකේෂන් එක දාලා තිබ්බත් විතරක් ඔන්න පෙන්නනවා ඩ්‍රොප් ලොකේෂන් එක මේ පාරිභෝගිකයාගේ ඩ්‍රොප් ලොකේෂන් එක පෙන්නනවා. හරි. ඉතින් ඒ ඩ්‍රොප් ලොකේෂන් එක බලලා ඔයාලට තියෙන පාරිභෝගිකයා ඉන්න තැනට යන්න. ඉන්න තැනට ගියන් පස්සේ තමයි මෙන්න මේ ට්‍රිප් ස්ටාර්ටඩ් කියන ඊතලේ කොනටම අදින්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ මෙතෙන් එනකම්ම අදින්න ඕනේ. හරි. ඔන්න අපි ට්‍රිප් එක ස්ටාර්ට් කරනවා. ඊතලේ කොනටම අදින්න ඕනේ. හරි. ඔන්න ට්‍රිප් එක ස්ටාර්ට් වුණා. මෙන්න මෙතන වරද්ද ගන්නවා. ට්‍රිප් එක ස්ටාර්ට් වුණා. දැන් අපේ හුඟා ක්‍රීදුරු මහතුරු කරන්නේ ට්‍රිප් එක ස්ටාර්ට් වුණ ගමන් මෙතන එන් කරනවා හයර් එක එයාගේ ගමන යනවා. එහෙම කිසිම වෙලාවක කරන්න එපා. මෙන්න මේ අපි හයර් එක එන් කරන්න ඕනේ පාරිභෝගිකයාගේ ගමනාන්තයට ගිහිල්ලා. පාරිභෝගිකයාගේ ගමනාන්තයට ගිහිල්ලා තමයි මේ හයර් එක එන් කරන්න ඕනේ. හරි. එතකොට පාරිභෝගිකයාගේ ගමනාන්තයට ගිහිල්ලා ස්ටාර්ට් කරලා එන් කරත් වැඩක් වෙන්නේ නැහැ. ඔන්න අපි ස්ටාර්ට් කරා. දැන් අපි අපේ ගමන යනවා. එතකොට පෙන්නනවා මෙන්න මෙතන ඔන්න ගාන හැදි හැදි ඉස්සරහට යනවා. ඔයා බැරි වෙලාවත් මෙතන එන් කරොත් යම් කිසි ආකාරයකින් ඔයාට ගාන හැදෙන්නේ නැහැ. මොකද ඔයා හයර් එක ඉවර කරලා. හරි. ඔන්න මිත්‍රවරුනි දැන් ඔයා හයර් එක එන් කරන්න යන්නේ ඔන්න පාරිභෝගිකයාගේ ගමනාන්තයට ගිහිල්ලා හයර් එක එන් කරනවා. පාරිභෝගිකයාගේ ගමනාන්තයට ගිහිල්ලා හයර් එක එන් කරන්නේ මෙන්න මේ මෙතන තියෙන ඊතලේ කොනටම අදින්න ඕනේ. ඔය ඊතලේ කොනටම අදින්න ඕනේ. අපි තුමු පාරිභෝගිකයාගේ ඩ්‍රොප් ලොකේෂන් එකට පොඩ්ඩක් යන්න දන්නේ නැත්නම් ඔයාලට පුළුවන් මෙතන තියෙන নেভিගේෂන් බාර් එක. කියන්නේ මම ඉස්සෙල්ලා කියලා දුන්නා වගේ මෙන්න මේ මෙතන තියෙන මෙන්න මේ බාර් මේ নেভিගේෂන් එක උඩ ක්ලික් කරාම පාරිභෝගිකයාගේ ඩ්‍රොප් ලොකේෂන් එකට යනකන් තියෙන පාර පෙන්නනවා. දැන් මම ඩ්‍රොප් ලොකේෂන් එක දාලා නැති නිසා මෙතන පෙන්වන්නේ නැහැ. හැබැයි එහෙම නැතත් ඔයාලට මෙන්න මේ මැප් එක හරහත් ඔයාලට මේ පාර පෙන්නනවා පාරිභෝගිකයා කොහෙටද යන්න ඕනේ කියලා. හරි. ඒක නිසා ඔයාලට Google navigation map එක පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ PicMe එකෙන් දෙන map එක පාවිච්චි කරන්නත් පුළුවන්. right. කොහොම හරි කමන්න ඔයා මේ වැඩේ කරලා ඊට පස්සේ ඔයාලට තියෙන්නේ පාරිභෝගිකයාගේ drop location එකට ගිහිල්ලා මේක
එන් කරන්න පුළුවන්. මට තියෙන්නේ මං ඉස්සෙල්ලා කිව්වා වගේ මේ තලේ මේ කොනටම අදින්න තියෙන්නේ. හරි. දැන් අපි එන් කරමු. දැන් ඔයාලට පේනවා ඇති තව දෙයක්. දැන් ඉස්සෙල්ලා තිබ්බ ගාන නෙවෙයි දැන් තියෙන්නේ. ඒ කියන්නේ වේටින් කොස්ට් එක මේකට ඇඩ් වෙලා තියෙන්නේ. වේටින් කොස්ට් එක මේකෙන් ඇඩ් වෙනවා මොකද අපි වාහනේ නවත්තන් ඉන්න ප්‍රමාණය අනුව. හරි. ඔයා බැරි වෙලාවත් ඉන්න තැන ඉඳන් ස්ටාර්ට් කරලා එන් කරොත් ඔයාට ආයේ කිසිම දෙයක් හැදෙන්නේ නැහැ. ගමන ගියත් ඔයාට 200 ගානකින් මේ හයර් එක ඉවර වෙනවා. ඒක නිසා කිසිම වෙලාවක ඒ වැඩේ කරන්න එපා. අපි ගමන ඔන්න ගිහිල්ලා ඉවරයි. මේ ඊතලේ කොනටම අපි ඔන්න අදිනවා. ඇද්දම් පස්සේ ඔන්න මේ හයර් එක එන්ඩ් වෙනවා. යාළුවනේ මෙන්න මේ විදිහට වැටුනොත් මේ හයර් එක කෑෂ් හයර් එකක්. කෑෂ් හයර් එකක්. මං කාඩ් හයර් එකක් කොහොමද එන්ඩ් කියලා මං ඔයගලන්ට කියලා දෙන්නම් අන්තිමේට. එහෙම නැත්නම් මං ඒක ගැන වෙනම වීඩියෝ එකක් ඔයගලන්ට කරනවා. කාඩ් හයර් එකේදී මේ කිසිම දෙයක් පෙන්වන්නේ නැහැ. මම පොඩ්ඩක් ඔයගලන්ට කියන්නම් නිකන් අයිඩියා එකක් ගන්න. අන්තිමේට හයර් එක අර අපි එන් කරන අවස්ථාවේදී හයර් එක එන් කරද්දී කෝඩ් එකක් අහනවා. ඒ කෝඩ් එක පාරිභෝගිකයගෙන් ඉල්ලලා ඔයා හිතෙන්ද එන්ටර් කරන්න ඕනේ. එතකොට තමයි ඒ හයර් එක එන්ඩ් වෙන්නේ. හරි. මම ඒක වෙනම වීඩියෝ එකකින් මම ඔයගලන්ට කාඩ් හයර් එකක් කොහොමද යන්නේ කියලා මම ඊළඟ වීඩියෝ එකකින් මම කරන්නම්. දැනට මේ තියෙන්නේ කෑෂ් හයර් එකක්. ඊළඟට මම පෙන්නන්නම් ඔයාලට කොහොමද කාඩ් හයර් එක යන්නේ කියලා. මොකද මම මේ හැම එකම කරන්නේ ස්ටෙප් බයි ස්ටෙප්. මොකද මම මේකටම ඒ කාඩ් හයර් එකක් දැම්මොත් ඇත්තටම මේක කන්ෆියුස් වෙනවා අපේ අලුතෙන් මගේ channel එකට එකතු වෙන යාළුවන්ට. ඒක නිසා කන්ෆියුස් වෙන්නේ නැති වෙන්න පියවරෙන් පියවර තමයි මම හැමදේම කියලා දෙන්නේ. ඉතින් මම ඉස්සෙල්ලා මේ කියලා දෙන්නේ කෑෂ් හයර් එක කොහොමද අරගෙන හයර් එකක් හරියටම ස්ටාර්ට් කරලා එන් කරන්නේ කොහොමද කියලා මම සබ්ස්ක්‍රයිබ් කරලා තියන්න. ඔයාට ඊළඟ වීඩියෝ එකේදී ඔයාට කාඩ් හයර් එක කොහොමද ස්ටාර්ට් කරලා එන් කරන්න කියලා මම ඒක පැහැදිලිවම කියලා දෙනවා. රයිට්. මේක කෑෂ් හයර් එකක්. කෑෂ් හයර් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා කලෙක්ට් පේමන්ට් කියන එකේ අනිත් එක මෙන්න මේ මෙතන තියෙනවා මෙතන තියෙනවා ගාණක් වැටිලා. මෙන්න මේ වගේ මූල්‍යමය ගාණක් වැටලා තිබ්බොත් ඒක කෑෂ් හයර් එකක් කාඩ් හයර් එකක් නෙවෙයි. ඒතර මේක අනිවාර්යයෙන්ම පාරිභෝගිකයාගෙන් මුදල් ලබාගත යුතුමයි. මුදල් ලබාගත්තන් පස්සේ ඔයාලට පෙන්නනවා මෙන්න මේ මෙතන ස්විප් ටු කන්ටිනියු කියලා. කියන්නේ මුදල් ලබාගත්තා කියන එක මෙන්න මේ ඊතලේ මෙන්න මේ කොනටම අදින්න ඕනේ. මෙන්න මේ ඊතලේ කොනටම ඇද්දම මේ හයර් එක එන්ඩ් වෙනවා. මේ හයර් එක එන්ඩ් වෙනවා. එන්ඩුනාම වෙනවා. අට පෙන්නනවා. පාරිභෝගිකයව රේටින් කැමතිනම් මෙතන පාරිභෝගිකයව රේටින් කරන්න පුළුවන්. එකම දෙයයි නම් අපිට කරන්න තියෙන්නේ එකම දෙයයි. ඩන් කියන එක මොකක් හරි ප්‍රොබ්ලම් එකක් තිබ්බොත් ඔයාලට මේ රිපෝට් මෙයාදෙනව දැනුවත් කරන්න පුළුවන්. මෙයාදෙනව දැනුවත් කරන්න පුළුවන්. කැමතිනම් සල්ලි ගත්තන් පස්සේ මෙතන සල්ලි ගත්තන් පස්සේ මෙතන ඩන් කරන්න තියෙන්නේ. ඩන් කරන්න තියෙන්නේ. මේකට ක්ලික් කරාම 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 ඩන් වෙනවා. ක්ලික් කරාම ඩන් වෙනවා. ඩන් වෙනවා. රයිට්. මම තව පොඩි දෙයක් මේකට එකතු කරන්නම්. ඩන් කරන් පස්සේ ආයෙම මුලට යනවා. අර ඉස්සරම පෙන්වගේ රිපෝට් ප්‍රොබ්ලම් වලට ගිහලා ඔයාට සල්ලි දුන්නේ නැත්නම් එතන මේ ඔයාට රිපෝට් කරන්න පුළුවන්. ඒ හැමදේම කරන්න පුළුවන්. නැත්නම් මම මේක අන්තිමේට ඔයාට හොට්ලයින් නම්බර් එක දාන්න. ඒ හොට්ලයින් නම්බර් එකට කෝල් එකක් දෙන්න. එච්චරයි තියෙන්නේ. ඉතින් බොහොමත්ම ස්තුතියි මගේ යාළුවෝ හැමදෙනාටම මගෙත් එක්ක රැඳිලා හිටියට. ඉතින් මේ වීඩියෝ එක ඇත්තටම ඔයාලට වටිනවා කියලා දැනනවා නම් මාව ෂෙයා කරන්න, මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියන්න. මොකද ඊළඟට තියෙන්නේ කාඩ් පේමන්ට් කොහොමද යන්නේ කියන එක සහ බාරගත්ත හයර් එක කොහොමද හරියටම කැන්සල් කරන්න කියන එක. ඉතින් මම ඊළඟ වීඩියෝ එකේදී අනිවාර්යෙන් මම ඒක ඔයාලට කියලා දෙනවා. ඒක නිසා මගෙත් එක්ක රැඳිලා ඉන්න මුතු TV channel එකත් එක්ක. එහෙනම් යාළුවනේ මං ගිහින් එන්න. දෙවෙනි කොටසින් අපි හම්බෙමු.